Hi guys, ඔයාලට කොහොමද? මට අර ඩෙමෝ එකක් ආවා. ඒ වුණාට මම පොඩි වැඩකට එළියට ගියා. එළියට යනකම බෑග් එක ඕපන් කරා. ඒක ඇතුළේ මම ඕපන් කරන්නේ නැහැ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මොකද මට ගොඩක් ඕඩර්ස් ඇවිල්ලා ඉතින් මම ගොඩක් ඩෙමෝ එකෙන් ඕඩර් කරනවා. හැබැයි ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මේ ඕඩර් එක කරන්නේ. හැබැයි මේක ඇඳුම් කිව්නේ සමහර අයිටම්ස් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න මම මොනවද ඕඩර් කරේ. එහෙනම් බලමු අපේ පළවෙනි ඕඩර් එක. මේක මම ඕපන් කරා. මේක අපේ මේ ෆ්‍රිජ් එකට. ඉතින් අපි බලමු මේකේ කවර් එක. කියන්නේ උඩට දාන්න මම කවර් එකක් ගත්තා. ඉතින් මේ කවර් එක අවුලක් නෑ චුට්ටක් පොඩි වගේ මම මීට වැඩිය මම හිතුවා ලොකු එකක් ඒ කියලා අවුලක් නෑ හැබැයි සොෆ්ට් ඒක ටිකක් අර මැටීරියල් එක ටිකක් සොෆ්ට් මම ගණකම් එහෙම නැහැ උනාට අවුලක් නෑ ලස්සනයි හරි එහෙනම් අපි දෙවෙනි ඕඩර් එක බලමු මගේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා මේක නම් ඇත්තටම ලස්සනයි කියන්නේ මුන්ට මැටීරියල් එකක් මේක මම මේ මගේ ස්කර්ට්ස් වගේ තියෙනවා ඒකට ෂෝට් අඳින්න බෑ මේක අන්ටර් ස්කර්ට් එකක් ඇත්තටම මම මේකට නම් කැමතියි මේකේ මැටීරියල් එකත් හරිම සොෆ්ට් මුන්ට ක්වොලිටි එකක් තියෙනවා මේකට නම් 100ක් දෙන්න පුළුවන් කියලා මේක නම් මම හිතන්නේ කොට්ටුර දෙකක් මට පිලෝ කේස් එකක් ඕන වෙලා තිබ්බා බලමු පිලෝ කේස් එක අම්බෝ මාරම ලොකු අඩේ මාරම ලොකු පිලෝ කේස් එක මේ මොනවද ඉච්චර මට මේක දැන් රිටර්න් කරන්න වෙන්නේ ලොකුයි ඒක අයියෝ මේකයි මෙච්චර ලොකු මන් දන්නේ මේ මම සයිසස් දැම්ම ඒ වුණාට ඇවිල්ලා තියෙන වෙන සයිසස් එකක් ලොකු සයිසස් එක මේක නම් මට රිටර්න් කරන්න වෙනවා මෙච්චර ලොකු පිලෝ නම් මං ගාව නැහැ හැබැයි ක්වොලිටි එක හොඳයි අවුලක් නැහැ පිලෝ එක මේක විතරයි ලොකු ඉතින් මම මේක නම් රිටර්න් කරනවා මේක නම් මට එයාලා රිටර්න් කරාට ඉතින් මේක අරන් යන්න එන්නෙත් නැහැ මේ යාලා ඉතින් ක්‍රෙඩිට් කියලා දානවා මේ තෙම්මු එකේ අර ක්‍රෙඩිට් තියෙන උඩ ක්‍රෙඩිට් කියලා වැටෙන්නේ අන්න ඒකට අන්න තෙම්මු account එකට තමයි දාන්නේ ඉතින් මේගොල්ලෝ රිටර්න් කරන්න දෙන්නේ නැහැනේ යාලා ගන්නෙත් නැහැ මේකේ සයිස් එකේ වන්නේ නැහැ අප්පා ඉතින් යාලා අර මේකේ ගාන මේ තෙම්මු account එකට දානවා අපි බලමු ඊළඟට අනිත් ඕඩර් එක. මේක නම් සීලර් එකක්. ඉතින් මට අවශ්‍ය කරලා පිල්ලර් එකක් මං ගාව තියෙන උනට මේ වගේ ටයිප් එකක් නැහැ. ඉතින් මම මේකත් ඕඩර් කරා. මේක නම් හොඳයි. හරි ඊළඟට අපි අනිත් ඕඩර් එකක් බලමු. මේක නම් මම ඕඩර් කරේ මගේ අකයර් එකේ අවශ්‍ය ඒ කියන්නේ ඒකට මට කවර් වගේක් ඕනෙලා තිබ්බා මේක හොඳයි ඉතින් මොකද නැත්නම් හැමදෙස්සෙම එයා අකයර් එකේ නිකන් දැම්මොත් එහෙම අපිට මේ ඒක හොදන්න නෑ ඉතින් මේ කවර් එකක් යූස් කරන එක හොඳයි කියලා හිතුවා බලමු අපි මේක නම් මට ඕන වෙලාම තිබ්බේ ඊළඟට අපි අනිත් ඕඩර් එකකට යන් මේක නම් පෙට්ටියක් කැඩිලාද කොහෙද මොකද දන්නේ බලමු පෙට්ටියක් කැඩිලා ඇවිල්ලා තියෙනවා මේක නම් ෂෝක් kind of cute oil මට අර
සාමාන්‍යයෙන් මං ආස නැහැ ගොඩක් ඔයිල් කන්න මට ඕනේ අර පොඩ්ඩක් ඔයිල් ස්ප්‍රේ කරන්න විතරයි. ඒ වුණාට මේක ස්ප්‍රේ කරන්නේ නේ. ඒ වුණාට මට මේකට ඔයිල් දාන්න පුළුවන් බ්‍රෂ් කරන්න ඔයිල් එක බ්‍රෂ් කරන්න. මම මේකට නම් ආසයි. මේක ඇත්තටම කියුට්. මේක මේ කොහෙවත් හොයාගන්න මෙහෙ හරියන්නේ නැහැ. හොඳයි මේ කෝල් කරපු. ඊළඟට බලමු අපි මේක නම් මං අර කපුලට දාන්න පොඩි මේ අයිටම් එක. මං ගාව ගොඩක් මම මේ තෙමු එකෙන් ගොඩක් ඕඩර් කරා මේ වගේ දේවල් වුණාට ඒව කැඩිලා බිඳිලා ගියා. ඉතින් මං ආපහු ඉතින් වතාවක් ඕඩර් කරා ඒක කමන්නේ. හරි ඊළඟට අපි බලමු. මේක නම් මම වොච් එකට දාන්න ගත්තේ නිකන් මේ මෙතනට නිකන් මේක ලස්සනට දාන්න ගත්තේ. නිකන් අර පොඩි ඩෙකරේට් අයිටම් එකක්. මේකටත් ඊළඟට මේ ෆෝන් කේස් එකක් බලමු මේක නම් කඩලා මේක නම් ලස්සනයි. කේස් එකත් හොඳයි. ප්ලාස්ටික් ඒ වුණාට කේස් එක හොඳ නම් කැමතියි මේකට. ඊළඟට බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක මම ඕඩර් කරලා කියලා මට මතකයි. මොකක්ද කියලා බලන්න. පච්චියේ මේ මොකද මේ ඔන්න ඉතින් තෙමු එකෙන් එව නේවා සමහරක් කියලා. මේක නම් මම ගත්තේ අපේ ක්ලිනික් එකට. ඒ ක්ලිනික් එකේ අපේ සැටි එකක් දැම්ම. සැටි එකේ අර පොඩි සෝෆා එකේ පොඩි ඩැමේජ් එකක් කියලා තියෙනවා. ඉතින් මම මේක ගත්තේ ඒකට. ඉතින් මේක පළල නැහැ නේද? මේක රෝල් අප් වගේ. පෙන්නන්නේ වගේ නෙමෙයි. ඉතින් සමහරක් ඉතින් තෙමු එකේ දාන්න ඩූම් වෙනවා. සමහරක් දේවල්. ඒක ඉතින් දාන්න පුළුවන් දාන්න try කරලා බලන්න ඕනේ. ඔක්කොමයි මේකට hina වෙයි දාන්නේ මම මේ ඕඩර් කරලා තියෙන්නේ. බලමු ඩැමේජ් වෙලා තියෙන තැන හරි එතෙන්ට හරි දාන්න පුළුවන් වෙයිද කියලා. මේක මම ඕඩර් කරා. මේක ඔයගොල්ලෝ දන්නේ නැති අර කොණ්ඩේ එහෙම අවුල් වෙනවනේ. අවුල් වෙද්දි මේ ස්ටික් එක ගාපුවාම අර කොණ්ඩේ ඒ විදිහටම තියෙනවා. මේකට මම කැමතියි. මේකත් බැලන්ටි මම try කරලා කියන්නේ. ඔන්න එහෙනම් ඊළඟ අයිටම් එක මේක ඇවිල්ලා කරාබ් කියන්නේ මට පිස්සුවක් තියෙනවා මෙන්න මෙතන කරාබ් දාන්න කන දිගට. ඉතින් මම මේක මං ගාව තිබ්බා ඒව නැති වෙලා දැන් මේක තමයි ආයෙ ඕඩර් කරලා මේකත් හොඳයි හොලන්නේ. මේවා ඉතින් ගාගෙන ගියම රිදෙනවා මේ කන හැම උනාට ඉතින් ලස්සනට දානවා අපි. එකත් හොඳයි. මේක මාලයක් අර අපලට දානවා වගේ එකක් තමයි. ඒක අරලා තේනනම් ඉතින් දැන් කපනවා. ඒකට නම් ආසයි. ලස්සනයි ඒක. මේ තියෙන ලස්සනයි ඒක නම්. ඒකට නම් මම කැමතියි. මම ඒක දාගෙන යනවා ක්ලිනික් එකට යද්දි. ඊළඟට අවසාන අයිටම් එක මේ අර කර්ටන් වලට දාන වයර් එක. ඉතින් අපේ කර්ටන් එක තියෙනවා. ඒකට මම මේ පොඩි අර මැටීරියල් කෑල්ලක් දාලා තියෙන එක හරියන්නේ නැහැ. ඒක පල් හැඩ වෙන නිසා
ඉතින් අපි ඩුබායි වල ඉන්නේ ලංකාව වගේ නෙමෙයි. ඉතින් මොකක් හරි අටමංගලයක් දාලා තමයි අපි මේ හරි මොන හරි දා. ඒකට දැන් මම මේකත් පොඩ කරලා දැන් ඉතින් ඒක වැටෙන ගන්න මෙතන තියෙයි. මේකත් මම ඕඩර් කරා. මේකත් ඉස්සර ගණන් නෙමෙයි. මේකත් හොඳයි මේක නම් දිරාම් 2යි ගාණක් වගේ කියේ. තව එකක් තියෙනවා. මේක නම් මම යාළුවෙක්ට කියලා ඕඩර් කරේ. මේක මේ බොක්ස් එකේ තියෙනවා උඩ. මේක නම් මේක ආවේ අපේ ක්ලිනික් එකේ යාළුවෙක්ට කියලා. මේක දාලා පෙන්නනවා ඔයාලට. මේ මසාජ් කරන්න. උතර නින්දයන්. මාර ෂෝක් එක. මේක දිරාම් 20 ගාණක් කරන එක ඔෆර් සමහරට ඔෆර් උත් වැටෙනවා. උනට මේ අපේ ගාණින් දිරාම් 20ක් 22ක් වගේ තමයි මේක මම යාළුවට දුන්නේ ගන්න කියලා. කෂෝ. එහෙනම් මම මේ ටික විතරයි ගත්තේ. එහෙනම් ගයිස් මං කිව්ලා එන්න. තව මගේ ඕඩර් එකක් තියෙනවා Shein එකේ. ඒක නා ඇඳුම් මම ඕඩර් කරේ. මගේ ඇඳුම් දෙකක් ඇවිල්ලා තියෙනවා. එක පැක් එකක දෙකක් ඇවිල්ලා තියෙනවා. තව දෙවෙනි පැක් එකේ එනවා තවත් ඇඳුම් වර්ගයක්. ඉතින් මම තාම ඇඳේ නෑ. මං ඒකත් ඒ පැක් එකේ ඒවත් ආපුවාම මම ඇඳලා පෙන්නන්නේ නෑ. හැබැයි මම පළවෙනි පැක් එකේ කල්ලා බැලුවා. හැබැයි ඇඳේ නෑ. ඒක නම් මාර ෂෝක්. මැටීරියල් එකත් හොඳයි. මම ආසයි ඒකේ තියෙන ලස්සනයි ඒක. ස්ටයිල් එකත් ලස්සනයි. ඒක මම ඇඳලා පෙන්නනවා ඔයාලට. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye guys.